අද සිට ලබන 13 වනදා දක්වා කාලය තුල මෙම සහන මල්ල ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී රුපියල් 5000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ලබා දෙන්නේ රුපියල් 2500ක මුදලකටයි. අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන්ගෙන් යෝග්‍ය ප්‍රතිලාභීන්ට මෙම සහන මල්ල ලබා දීමට පියවරගෙන තිබෙනවා. මේ වගේ අවස්ථාවක් ඇටියට ඉතින් මේ ජනතාවට ලොකු සහනයක් ඉතාම හොඳයි. ඒක හරියි. ඒගොල්ලෝ දෙන්න ඕනේ. ඇත්තම හොඳයි. අපි කියන්නේ ඒක සුදුසු විදිහට. වැඩේ නම් හොඳයි. ඉතින් ගන්න තමයි මේ ආවේ. ඉතින් පින්පඩි අරගෙන 5000ක බඩු මල්ලක් 2500ක දෙනවා කියන්නේ හොඳ දෙයක්. අපිට ඇත්තම සහනයක්. රජයේ හොඳ වැඩක්. ඉතින් ජනාධිපති කරන දේ හොඳයි. දුප්පත් මිනිස්සයා ගැන ඉතින් හිතලා එහෙම කරන දේ ලොකු සහනයක් ඉතින්. ඒක ලොකුම සතුටක් අපිට. මේ අතර බිත්තර මිල ගණන්ද පහළ මට්ටමක පවතින බව වෙළඳපොළ විමසුම්වලදී දක්නට ලැබෙනවා. එළවලු මිලද උත්සව සමය තුල පහළ යා හැකි බවයි එළවලු තොග වෙළඳුන් කියා සිටින්නේ.